ඔයත් අලුත් මාසයක් ඔහේ ඕනවට එපාවට පටන් ගන්න කෙනෙක්ද? කිසිම ප්ලෑන් එකක් නැතුව කිසිම ඕගනයිසේෂන් එකක් නැතුවද පටන් ගන්නේ? ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද අලුත් මාසයක් ලස්සනට පටන් ගන්න, ලස්සනට ප්ලෑන් කරන්න කියලා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකෙන් ඔයාලට මොටිවේෂන් එකක් හම්බ වෙනවා. ඔයාගේ මාසයේ තවත් එක් මාසයක් කරගන්නේ නැතුව ලස්සන ඔයාලට ඕන විදිහට ඔයාගේ ගෝල්ස් වලට යන්න පුළුවන් විදිහේ හොඳ මොටිවේෂන් එකක් පටන් ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න ඕනේ. හායි! ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැම කෙනෙක්ම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම අලුත් මාසයක් ප්ලෑන් කරන විදිහ තමයි අද vlog එකෙන් බෙදා ගන්න හදන්නේ. අපි බලමු කොහොමද මගේ අගෝස්තු මාසය ප්ලෑන් කරන්න කියලා. ගොඩක් කලින් අප්ලෝඩ් කරන එකක් තමයි. ඒ වුණාට මම හිතුවා මාසෙ කලින්ම අප්ලෝඩ් කරලා දැම්මොත් ඔයාලටත් මාත් එක්කම මාසෙට අලුතින්ම ආරම්භයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්නේ මගේ මාසය මම කොහොමද ප්ලෑන් කරන්නේ. ඔක්කොටම කලින් මම රිෆ්ලෙක්ෂන් එකක් හරියට කරන්නේ. කලින් මාසවල මොනවද උනේ? මට මේ මාසෙ කරන්න තියෙන වැඩ මොනවද? අලුත් ඉන්ටෙන්ෂන්ස් මොනවද? ඒ දේවල් කොහොමද මම කරගන්නේ කියලා මේ vlog එකෙන් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම මම හිතනවා මගේ channel එකට ගොඩක් අය අලුතින් එකතු වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා නැත්නම් ඒවත් බලන්න. ඉතින් මම හිතනවා මේ vlog එක ඔයාලා enjoy කරයි කියලා. මේ වීඩියෝ එක ගැන මොනවද ඔයාලා හිතන්නේ? සහ මේ වීඩියෝ එකෙන් මොනවටද ඔයා කැමතිම කියලා පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් කරන් යන්න. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් ඉන්න. ඒ වගේම ලයික් එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔක්කොටම කලින් අපි රිෆ්ලෙක්ෂන් එකක් කරමු. ඉතින් හැම රීසෙට් එකකම තියෙන ප්‍රධානම කී එක තමයි රිෆ්ලෙක්ෂන් එකක් කියන්නේ. රිෆ්ලෙක්ෂන් එකකදී අපි කරන්නේ රීසෙට් එක වෙන්න කලින් ඔයා කොතනද ඉන්නේ? ඔයාට මොකද උනේ? කලින් මාසවල ඔයාගේ වින්ස් මොනවද? ඔයාගේ ලොසස් මොනවද? ඒ ලොසස් වලින් ඔයා ගත්ත ලෙසන්ස් මොනවද? සහ ඔයාට මේ මාසෙ කරන්න තියෙන වැඩ ටික ප්ලෑන් කරන්න ඕන හොඳ බුද්ධි මට්ටමක් හදාගන්න තමයි රිෆ්ලෙක්ෂන් එකකින් කරන්නේ. ඇත්තටම ඔයාලා බලනවා මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ? කොතනද වැරදුනේ කියලා. ඉතින් ඒ වගේම තමයි ගිය මාසේ වෙච්ච හොඳ achievements මේ මාසේ තවදුරටත් හොඳින් කරගන්න හොඳම motivation එකක් ගන්න තමයි රිෆ්ලෙක්ෂන් එකක් කරන්නේ. රිෆ්ලෙක්ෂන් එකක් නොකර කිසිම රීසෙට් එකක් සාර්ථක වෙන්නේ නැහැ. ඔය ඕනවට එපාවට Pinterest එක බලලා ඒකේ තියෙන images වලින් හරි ඔයාලා කොහෙන් හරි දැකපු දෙයකින් හරි මම මේ මාසෙ කරනවා කියලා හිතනවට වඩා ඔයාට මොකද උනේ සහ ඇත්තටම ඔයාට මොනවද ඕනේ කියලා තේරුම් අරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන එක තමයි හොඳම දේ. මොකද එහෙම නැති වුණොත් ඔයාගේ potential ඔයා දාන්නේ නැතුව ඒ වගේ දෙයකට අත ගැහුවොත් මැදින් නතර වෙන එක තමයි වෙන්නේ. ගොඩක් අයට වෙන්නේ ඒ දේ. ඉතින් ඒ හින්දා ඔයාගේ ඇත්තටම රියැලිටි එක මොකක්ද කියලා චෙක් කරගන්න. ඒ අනුව ඔයාගේ මාසය අලුත් මාසය ලස්සනට පටන් ගන්න. මම මේ ප්ලෑන් එක අඳින්න ගත්තේ කලින් දවසක. මගේ කවර් එක කලින්ම කරලා ඊට පස්සේ තමයි මගේ අනිත් දේවල් ඊළඟ දවසේ කරේ. ඉතින් මේ හැම එකම බැලන්ස් කරගන්න ඕනේ. එකම දවසින් ඔය ඔක්කොම කරන්න බෑනේ. අනිත් දවසේ නම් ඊට දවසේ තමයි මම මේ හැම එකක්ම කරන්නේ. ඉතින් මං හිතුවා වීක් ඩේ එක දෙපාරකට වගේ මේක කරනවා කියලා. ඉතින් එක දවසක මගේ කවර් පිටුව කරලා අනිත් දවසේ ඒවා ඔක්කොම ඩ්‍රාෆ්ට් කරනවා. ඉතින් තව දවසක වොයිස් කරලා තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් එහෙම කරාම අපේ වැඩේත් වෙනවා. එහෙම නැතු එක දවසක් එනකම් ඉන්නවට වඩා අපි ටික ටික කරගත්තොත් අපේ වැඩේ ක්‍රමයෙන් වෙනවා. ඉතින් anyways මම පොඩ්ඩකට ඩ්‍රාෆ්ට් කරගන්නවා. මොනවද මේ මාසේ කරන්න තියෙන්නේ මොනවද මට ඇත්තටම achieve කරගන්න සහ මගේ වැඩ කොටස මොකක්ද කියලා. ඉතින් අපි දැන් බලමු මගේ අගෝස්තු මාසේ මොන වගේ එකක් වෙයිද කියලා. ඉතින් මුලින්ම බලනවා කොහොමද දවස් ටික තියෙන්නේ කියලා. එතකොට මම දන්නවා මට මේ මාසේ මේ දේවල් තමයි තියෙන්නේ. මගේ පර්සනල් වැඩවලට මේ දවස් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මගේ ස්පෙෂල් ඩේස් මොන හරි තියෙනවා නම් බර්ත්ඩේස් තියෙනවා නම් අපොයින්ට්මන්ට්ස් තියෙනවා නම් ඒවත් කන්ෆර්ම් කරලා ඒවත් මෙතන ලියා ගන්න ඕනේ.
විශේෂයෙන්ම මම මේ මාසෙට කරන්න තියෙන වැඩ ඔක්කොම ටිකත් මෙතන චෙක්ලිස්ට් එකක් දාගන්නවා. එතකොට කරන්න ඕනි කියලා මගේ ඔළුවට එන ඒවා ටික දාගන්න පුළුවන්. ඒ වගේම මම බ්‍රේන් ඩම්ප්ස් කියලා ගිය මාසෙන් මේ මාසෙට ආපුවත් දාගන්නවා. ඉතින් ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක් නම් Google Calendar එක use කරන්න පුළුවන්. එතකොට ඔයාට මේක reminder එකක් එන විදිහට හදාගන්න පුළුවන්. එතකොට ඔයා කොච්චර කාර්යබහුල වුණත් ඔයාගේ Google Calendar එකෙන් ඔයාගේ තියෙන appointment එක වෙන්න පුළුවන්. special දෙයක් හරි ඉගෙන ගන්න කෙනෙක් නම් assignment deadline එකක් හරි මොන දේ තිබ්බත් ඔයාලට ඒක reminder එකක් විදිහට කලින් එනවා. එතකොට ඔයාට බය නැතුව ඒවට ready වෙලා ඒ දේවල් කරගන්න පුළුවන්. ඒක හරි important දෙයක්. ඔයා මේකේ ඔයාගේ routines ටික හදාගන්න. routines ටික හදනවා කියන්නේ මෙතනදී අපි අපේ දවස අඳුර ගන්නවා. ඔයා දවසේ මොනවද කරන්නේ? මොනවද ඔයාට personal කරන්න තියෙන දේවල් කියලා විශේෂයෙන් මම මගේ routines එකට දාගන්නවා. මගේ වැඩ කරන ටයිම් එකයි මම යන එන ටයිම් එකයි කන බොන වේලාවලුයි ඉතිරි වේලාවල් වලින් පැය 6ක් නිදා ගන්න ඕනි කියන එකයි ඒව ඔක්කොම මගේ routines වලට දාගන්නවා. ඔයාගේ වැඩවලට ටයිම් නැහැ කියලා හිතන අයට දවසට පැය කාලක් වෙන් කරලා බලන්න. ඒ වෙනුවෙන් මේසෙට ගිහිල්ලා ඒ පැය කාල ඔයා චුට්ටක් ලැප් එකක් හරි ඔයාගේ පොතක් හරි අරගෙන ප්ලෑන් කරන්න. අනිවාර්යෙන්ම ඔයා ඒකට ඇඩික්ට් වෙනවා. ඉතින් ෆෝන් එක ඔබනවට වඩා ඒ වගේ දෙයක් කරාම ඔයා වෙනුවෙන්ම නේද කරන්නේ. ඒක ගොඩක් වටිනවා ඔයාට. ඊළඟට ගොඩක් ඉම්පෝටන්ට්ම දේ තමයි goals ටික. මම මගේ plan එකේ my top 5 goals කියලායි long term goals කියලායි කොටස් දෙකකට කඩාගෙන තියෙනවා. top 5 goals වලට ඔයා මාසේ කරන්න හිතන් ඉන්න ප්‍රධානම goals 5ක් දාගන්න. long term goals වලට ඔයා මේ මාසේ පටන් අරගෙන ඉදිරි කාලෙකදී කියන්නේ ඊගව මාසෙකදී ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්න ඊගව මාසෙකදී achieve කරගන්න හිතන් ඉන්න goals ටිකක් ඒකට දාගන්න. ඔයාට අනිවාර්යයෙන්ම goal එකක් තියනවා වෙන්න පුළුවන්නේ. අනිවාර්යයෙන්ම තියෙනවනේ. කවුරුත් ඕනවට එපාවට ජීවත් වෙන්නේ නැහැ. එහෙම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම goal එකක් හරි තියාගන්න. මම මේ දේ කොහොම හරි කරගන්නවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මේ මාසේ රීසෙට් උනේ. ඉතින් මම හිතනවා ඔයාලටත් පොඩි මොටිවේෂන් එකක් එන්න ඇති කියලා. වීඩියෝ එක ගැන මොනවද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් එකකුත් දාගෙන යන්න. ඉතින් ආයේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.